හොඳයි අපි දැන් වයරින් එකට සූදානම් වෙන්නේ. ඒ සඳහා වයර් අපි මේ විදිහට කොට කැබලි වලට කපාගෙන තියෙන මේ වගේ. දැන් මට ඕනේ කරන්නේ අඩි 30ක බල්බ් එකක් හදාගන්න. මේක අඩි 50ට ඕන නම් ඒ තමන්ගේ ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන්. අඩි 30ක බල්බ් එකක් හදනකොට අනිවාර්යෙන් අපිට මේක LED 95ක් දානවනේ. අඩි 30ක් කියන්නේ අඟල් වලින් ගත්තොත් 30 වැඩි කිරීම 12 360ක්. අඟල් 360ක්. අඟල් 360ව 95න් බෙදුවම සාමාන්‍යයෙන් අඟල් 3.7ක් විතර වෙන්නේ. එහෙම දාලා හරියන්නේ නැහැ. එහෙම දැම්මම අඟල් 3.7ක් හෝ අඟල් 4ක් දැම්මම මේ බල්බ් වල කොට වෙනවා. ඒක සම්පූර්ණ වයරින් ගැහුවට පස්සේ ඒ දිගේ එන්නේ නැහැ. මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් ගහපු එක. දැන් මේ විදිහට මේක නැවෙනෝනේ මේ ජොයින්ට් වලින් නැවුනම අඟල් 2.5ක විතර තමයි එන්නේ. සාමාන්‍යයෙන් අඟල් අඩි 30ක වගේ හදනවා නම් අඟල් 5 වගේ වයර් කැවිලි කපා ගන්න ඕනේ. මේකට හොඳ කොපර් වයර් එකක් භාවිතා කරන්න හොඳයි. කොපර් වයර් මීටර් 100ක් සම රුපියල් 3000ක් විතර වෙනවා. නැති නෝමල් වයර් එක සාමාන්‍යයෙන් 1600ක් විතර මීටර් 100 වෙන්නේ. එතකොට ඒ විදිහට අපි මුලින්ම සැලසුම් කරගන්න ඕනේ තමන්ගේ බල්බ් වලේ කොපමණ දුරක් දිගක් ඕනේද කියලා. ඒ දිග අනුව තමයි මේ පාසන වයර් කොටස ප්‍රමාණය තීරණය කරන්නේ. හරි. ඊළඟට අපි පාසන එක ඔයාලට පෙන්වන්නම් ඊළඟ අවස්ථාවේදී. දැන් වයරින් එක කරලා අවසන්. එතකොට මෙතන රින එකෙන් මේකේ ධන එකට ගියා. ඒකේ රින පැත්තෙන් මේකේ ධන එකට ගියා. ඕම දිගට ගියා. දැන් මේ LED 95ක් මේ විදිහට දාලා තියෙනවා. මේක දිගෑරියම සාමාන්‍යයෙන් අඩි 30ක් 32ක ආසන්න ප්‍රමාණයක් තමයි බල්බ් වලේ දිග එන්නේ. දැන් මේක අපි දැන් ඔන්න ලයිට් පත්තු කරලා පෙන්නන්නම්. ස්විච් එක. හරියෙන් ස්විච් එක දාන්න බං. හරි. ඔය විදිහට මේක මේ හරි. මේක අර ලයිට් එක මේ ගැස්සෙනවා වගේ දැනෙන්නේ. මේක මේ කැමරාවට මේක ස්මූත් කරලා අපිට මේක වෙන ක්‍රමයකට එක වෙන වීඩියෝ එකකින් දාන්නම් කොහොමද මේක ස්මූත් කරගන්නේ කියලා. දැන් ඔන්න මේ කැමරාවට මෙහෙම අසු වුණාට සාමාන්‍ය PAV ඇසට එච්චර ගැස්සෙනව පේන්නේ නැහැ. මේක වෙන්නේ අර AC එකේ ප්‍රත්‍යාවර්ත ධාරාව තත්පරයකට 50 වතාවක් නිවි දැල්වෙන නිසා ඒක තමයි මේකට එන්නේ. LED හරහා යන සරල ධාරාවක් එක පැත්තකට විතරක් යන නිසා අනිත් පැත්තට යන එක කට් වෙනවා LED එකක. දැන් ඊළඟ සැරේ කරන්නේ මේ බල්බ් එකක් ගලවලා ඒ බල්බ් එකට මේ ක්ලිප් එක දාලා ඉවර වෙලා පොඩි මේ කපාගත්තු මේ වගේ පට වලින් අපි සෙන්ටිමීටරේ වගේ පොඩි කෑලි වලට කපාගෙන ඒ කපාගත්තු කෑල්ලක් මේ LED වලට දාන්න ඕනේ. මේ දාලා මේ සීල් කරන්න ඕන. මම ඒක කරන හැටි පෙන්නන්න. මේ තියෙන්නේ බල්බ් වල. දැන් මේ බට කෑලි දාලා ග්ලූ ගන් දාන එක තමයි දැන් මේ අවස්ථාවේ කරන්නේ.